හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න මේ ඔයාලා බලන්නේ අපේ චැලෙන්ජ් එකේ 5 වෙනි දවසේ වීඩියෝ එක. ඒ කියන්නේ චැලෙන්ජ් එකෙන් භාගයක් ඉවරයි. තව වීඩියෝස් 5ක් තමයි මට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ වුණාට අද වීඩියෝ එකේ නම් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් දැන් වීඩියෝස් 4ක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ 5 වෙනි වීඩියෝ තමයි මම රෙකෝඩ් කරන්නේ. ඉතින් දැනට අප්ලෝඩ් කරන පොඩිම වීඩියෝ එක තමයි ඔන්න අද රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඇත්තටම කිව්වොත් මට වීඩියෝ එක හරියට එඩිට් කරගන්න බැරි වුණා. මොකද කිව්වොත් මේ ඉස්කෝලේ වැඩත් එක්ක ඇත්තටම වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් නැති වුණා. ඉතින් දවසම එකපාර ගියා ක්ලාසස් එක්ක. ඊට පස්සේ දැන් ග්‍රෑ වෙලා තියෙන. ඉතින් දැනුත් මට හෝම්වර්ක් ගොඩක් කරන්න තියෙනවා. ඒක නිසා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ අද. ඒ කියන්නේ මම රෙකෝඩ් කරපු වීඩියෝ එක දැන් මේ රෙකෝඩ් කරන්නේ වීඩියෝ එකක් නොදා බැරි ගමට. මොකද චැලෙන්ජ් එකනේ. දැන් චැලෙන්ජ් එකේදී වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මම චැලෙන්ජ් එක ෆේල් වෙන්නේ නැහැ. හැබැයි හෙට අනිවාර්යයෙන්ම ඔයාලට අලුත් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක මම එඩිට් කරලා හෙට අනිවාර්යයෙන්ම දානවා. ඒ වගේම තමයි අද මට පුෂප් 100ක් කරන්න තියෙන දවස. ඒ කියන්නේ අද දවසේද පුෂප් 100ක් කරන්න ඕන. ඉතින් ඒකත් මට රෙකෝඩ් කරාට දාන්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් දැන් මේ වීඩියෝ එකේම ඒ කොටසක් තියෙන්නේ. ඒක නිසා මං හිතුවා හෙට වීඩියෝ එකෙන් මේක දෙන්න. ඉතින් අපි බලමු එක්ක මං හෙට වීඩියෝ එකේදී පුෂප්ස් 200ක් එකපාර කරලා ඒකට හරියන්නම කරන්නම්. මදි වෙච්ච ගාන හෙටම ඔක්කොම එකපාර කරන්නම්. එහෙම නැත්නම් ඊයේ ගත්ත වීඩියෝ එකේම හැම දාන්නම්. පේනවද දැන් මේ පොට් එක තියාගෙන ඉන්නේ. ඉතින් මට වීඩියෝ එක දැන් දාන්න නැතුව මොකද්ද කරන්න කියලා මට හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් ගයිස් ඔන්න අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. චැලෙන්ජ් එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මෙන්න මෙතනින් දැන් වැටේ කාඩ් එකක්. ඒක උඩ ක්ලික් කරලා ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් දැන් හෙට අලුත් වීඩියෝ එකක් කරනවද එහෙම නැත්නම් ටීවීච් එකම දානවද මොකද්ද කරන්න කියලා මට තාම හිතා ගන්න බෑ. අපි බලමු හෙට වීඩියෝ එකෙන් එන සෙට් වෙන්න.